තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට ආදරේ හැබැයි විදුහල කිසි කෙනෙකුට මංකොල්ල කන්න දෙන්න බෑ. කිසි කෙනෙකුට මගේ ආගමට අපහාසයක් කරන්න දෙන්න බෑ. එහෙම කළොත් මට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න බැරි නම් මම සිංහලෙක්. අද මගේ දරුවෝ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරු දෙදෙනෙක් ඒ වන විට හිරපත් කුමක් දරුවෝ දෙන්න පුරුදු එදා අපේ අම්මලා තාත්තලා අපිව ගුරුවරුන්ට බාර දුන්නේ ගහලා නෙමෙයි මකවලා හරි කමක් නැහැ මගේ දරුවා මට හදලා දෙන්න කියලා. නමුත් අද අම්මලා තමන්ගේ දරුවෙකුට ගුරුවරයෙක් දඬුවමක් කරාම ගුරුවරයා මට්ටු කරන්න එනවා පාසලට. පුතේ ගුරුවරු කියන්නේ දෙවිවරු. ඔබ මොනවද පළවෙනි ශ්‍රේණියට එනකොට ඔබ දැනගෙන හිටියේ? ඔබ මොනවද දැනගෙන හිටියේ? කිසි දෙයක් නෑ. හැබැයි අද ඔබ මොනතරම් දැනුමේ ස්වයං පෝෂණය වෙලා කවුරුද මේ ගුරු මෑණිවරු ඒක අමතක කරන්න එපා. ගුරුවරු කියන්නේ දෙවිවරු. පුතේ මේ ළඟදී වාද්‍ය විද්‍යා මහාවිද්‍යාලයේ විදුහල් කරනවා. පන්තියක් ගානේ යනකොට මේ හැම පන්තියකම දරුවන්ගේ අත්වල තියෙනවලු පොඩි දැන්වීම් පත්‍රිකා. මොනවද දැන්වීමේ තියෙන්නේ? ප්‍රිය දරුව ඔබගේ විදුහල්පතිතුමාටවත් ගුරුවරයෙකුටවත් ඔබට දඬුවම් කළ නොහැක. එසේ දඬුවම් කළහොත් පහත දුරකථන අංක ඔස්සේ අපව අමතක. රාජ්‍ය නොවන මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධානයක දුරකථන. ඒ දැන්වීමේ අනිත් පැත්තේ තියෙනවා ප්‍රිය දරුව ඔබගේ දෙමව්පියන්ටවත් ඔබට දඬුවම් කළ නැහැ. කුමක්ද මේ කරන්නේ? එදා අපේ අම්මා තාත්තා තිබිච්ච බැඳියාව, අම්මා තාත්තා තිබිච්ච ගරුත්වය, ගුරුවරයාට තිබිච්ච බයපක්ෂපාතීභාවය සුන්නතුලි කරලා. මෙන්න මොන් රිංගනවා. අර පෘතුගීසි කාර්යයට අවශ්‍ය දෙයක් කරන්නේ. කුමක්? අපි උඹලව තුවක්කුවෙන් උඹලගේ ආගමින් ඉවත් කර. තුවක්කුවෙන්. එහෙම කරන්න පුළුවන් උනේ 104. එහෙම නැත්නම් උඹලගේ සංස්කෘතිය සාරධර්ම විනාශ කරලා අපි උඹලව පන්සලෙන් ඈත් කර. ඒක තමයි දැන් කරන්නේ. සාරධර්ම විනාශ කර. පුතේ කළගුණ සැලකීම උතුම් සාරධර්මය. මම මේ සූදානම් වෙන්නේ ඒ උතුම් සාරධර්මය අපි සියලු දෙනා එක්ව අත්දින. කවුරු වෙන්නේ? ඒ උදාර රණවිරුව. ඔබ මොහොතක් කල්පනා කරයි. යුද්ධය ඉවර වෙලා අවුරුදු දෙකක් මොකටද දැන් රණවිරුව සික? කියන්නම් හේතුව. හොඳට අහගන්න. මට මේ ළඟදී යන්න ලැබුණා අනුරාධපුර හමුදා රෝහලට. රාගම රණවිරුව සික. මේ රණවිරුව සෙවඩ ඉන්නවා 25000කට තනු දරුවෝ අත්පා නැතුව. සමහර දරුවෝ අත්පා හතරම තියෙනවා. හැබැයි නැගිට ගන්න බෑ. ඔළුවේ මූණිස්සන් 4යි 5යි ඉවත් කළොත් මියන. කෙහෙලි කරු දෙකෙන් බොරු කකුලක් දාගෙන එක දරුවෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා මහත්තයා සිංහලුන්ට හැමදේම හරි ඉක්මනට අමතක කරනවා නේද? මං අහුවයි පුතේ එහෙම කියන්නේ. මගේ ගම නොච්චියා. යුද්ධය ඉවර වෙලා මාස 6යි. මේ ලැබිච්ච බොරු කකුලක් කෙහෙලි කරු දෙකක් දාගෙන මම නොච්චියා ගම යන්න කොළඹින් අනුරාධපුර බස් එකේ නැග්ගා. බස් එකේ ගොඩක් සෙනඟ. මම බොහොම අමාරුවෙන් බස් එකට ගොඩ වුණා. එක මාසයක්වත් නැති නිසා කෙහෙලි කරුව පැත්තකින් තියලා මම බස් එකට ගත්තා. මම හැමෝගෙම ඇස් දෙක දිහා බැලුවා අනුකම්පාවෙන්. මට ආසනයක් දෙයි කියලා. කිලෝමීටර් 15ක් යනකම් කිසි කෙනෙක් නෙමෙයි මහත්තයෝ මට ආසනයක් ලබා දුන්නා. මම හමුදාවේ බව දැන හැමෝම
ඒ මහත්ය අපිට ඒක කරන්නේ. තවත් දරුවෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා. මගේ ගම හාරිස්පත්. ලොකු කන්දක් උඩ මහත්යෝ අපේ මගේ ගෙදර තියෙන. කීලි කරු දෙකෙන් බොරු කකුලක් දාගෙන මේ කන්ද නැගලා ගෙදර උඩට ගියා. නැවත කිලෝමීටරයක් විතර පල්ලමට බහින්න ඕනි කුස්සිය පැත්තෙන්. වැසිකිළිට යන්න නාගන්න. රණවිරුස්ස වෙන ඉන්නකම්ම නාගන්න වැසිකිළිට යන්න පහසුකම් තියෙනවා. හැබැයි මහත්යෝ ගෙදර ගියාම මේ කන්ද පල්ලම බහින්න බෑ කීලි කරු දෙකක් බොරු කකුලක් දාගෙන. කීලි කරු දෙකක් බොරු කකුලක් පැත්තකින් තියලා තනි කකුලෙන් පැනගෙන යනවා මහත්යෝ නාගන්න. මගේ වයස තම අවුරුදු 24යි. තනි කකුල තාම ශක්තිමත් දේ කරා. හැබැයි මහත්යෝ තව අවුරුදු 15කින් 10කින් මම ඒ දේ කොහොමද කරගන්නේ කියලා අහුවම් මම මොකක්ද දෙන උත්තරේ? ඔබ දන්නවද වියට්නාමයේ ලක්ෂයකට අධික තරු දරුවන්ගේ අත්පා නැති වුණා යුද්ධ නිසා. අපිට වගේම වියට්නාම මිනිසුන්ට රණවිරුව අමතක වුණා. යුද්ධෙන් පස්සේ රණවිරුව තමන්ගේ වැඩපළ කරගන්න නිවෙස් වලට ආවා. තමන්ගේ වැඩපළ කරගන්න නගරට ගියා. මිනිස්සු රණවිරුව දැක්ක විතරයි වෙනලා පන්න ගත්තා. උඹලා අපේ කඩවල කුල්ට එන්න එපා. උඹලා දැක්කම අපිට අප්පිරියයි. උඹලා අබ්බගත වුණා නම් පැත්තකට වෙලා හිටපල්ලි. රණවිරුවන්ට හරියට දුක හිතුණා. රණවිරුව හැමෝටම පේන්න ලොකු බැනර් එකක් දැක්කා. මොනවද බැනර් එකේ තිබුණේ? හොඳට අහගන්න. ඔබ සියලු දෙනාටම අවශ්‍ය සෑම මොහොතේදීම ජීවිත පරිත්‍යාගයෙන් අප එතන සිටියා. ඔබට අවශ්‍ය සෑම මොහොතේදීම ජීවිත පරිත්‍යාගයෙන් අප එතන සිටියා. අද අපට ඔබ අවශ්‍ය මොහොතේදී ඔබ අප මග හැර යනවා. මගේ රණවිරුවන්ට එහෙම දෙන්න එපා. අසන්න මේ ගීතය. මේ ගීතේ ගෑන්නේ කකුල් දෙකට නෙවෙයි. මගේ දරුවාද ගීත අහන්නේ කකුල් දෙකට. මේ ගීතේ ගෑන්නේ මනසට හදවතට. රණවිරුවන්වනි පස් පිටක්වත් මේ රටින් ගිලිහෙන්න දෙන්නේ නැති බව අපට ඒකාන්ත විශ්වාසයි. රණවිරුවන්වනි ඔබ උපන්නේ මා උපන්නා වගේ මව් කුසෙන් නෙවෙයි. මගේ අම්මගේ මව් කුසයට වඩා රණවිරුවන්වනි ඔබ අම්මගේ මව් කුසය පිං ඇති කුසයක් මෙහෙ ඇති කුසයක්. රණවිරුවන්වනි ඔබ යම් හේකින් ජීවිතය පරිත්‍යාග කළහොත් රණබිමේදී තුන් සිංහලේ මම්මලාගේ කිරියරෙන බව අපට ඒකාන්ත විශ්වාසයි. රණවිරුවන්වනි ඔබ අප තනි කලේ නැත යුද බිමේ කිසිදෙයක්. මේ වැලිමලුව මහාවිද්‍යාලය විදුහල්පතිතුමාත් ගුරු මෑණිවරුණු දරුවෝ අද දවසේදී ඒ උදාර රණවිරුවන්ට උපහාර කරන්නටයි මේ සූදානම්. සියලු දෙනාම තමන්ගේ දකුණට වම්පසින් තියාගෙන ඒ දැනෙන හෘද ස්පන්දනය සමග මේ ගීතේ වචනේ තේරුම අසබින් ඒ උදාර රණවිරුවන්ට උපහාර කරමු. සියලු දෙනා නැගී සිටිමු. තමන්ගේ දකුණත වම්පසින් තියාගෙන නිශ්ශබ්දව. අසමු මේ ගීතය. මලක් ලෙස දෙව් බඳුන් දොතින් සිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නට ඇත සිව්කොනේ නිත්පුරා එක හිනයේ
වැද රණ මතින් බැවිතුන් නැක බැබැතින් හිත අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවිපිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරිහෙරි ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් ගෝතින් පිදුනේ පින්බිමේ බත් පිටක් ගිලිහි නොයන්නට රන් මැටක් ඇත සිව් කොනේ නිත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ පුර දේවතා එලි රැ පුරා දැල් හිටියේ උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබෙන් අද දූ පුතුන් හැම වේදිනේ අදවකින් අපි උඩ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ගේ දරුවෝ ඉන්නවනම් මට අත උස්සන්නකොට තමන්ගේ තාත්තා රණවිරුවෙක් හැටියට ඉඳලා ජීවිත පරිත්‍යාග කරපු යුද බිමේදී ආබාධිත වෙච්ච රණවිරු දරුවෝ ඉන්නවනම් මට පොඩ්ඩක් අත උස්සන්න. තමන්ගේ තාත්තා රණවිරුවෙක් හැටියට ආබාධිත වෙච්ච කෙනෙක් ඉන්නවනම් මට අත උස්සන්න. මට කියන්න තමන්ගේ තාත්තා රණවිරුවෙක් හැටියට යුද බිමේ හිටපු දැනට ඉන්න හෝ රණවිරුවෙක් හැටියට හිටපු දරුවෝ ඉන්නවනම් මට අත උස්සන්න. තමන්ගේ තාත්තා රණවිරුවෙක් කියලා ආඩම්බරෙන් අත උස්සන්න පුළුවන් දරුවෙක් ඉන්නවනම් මට අත උස්සන්න. මගේ පුතාට මතකද යුද්ධ කාලේ තාත්තා මාස කීකට සැරයක්ද ගෙදර ආවේ? මාස දෙකකට සැරයක්. මගේ පුතා තාත්තව දකින්නේ මාස දෙකකට සැරයක්. මගේ පුතේ යාපනයේ බෝම්බයක් පිපුරුවා කිව්වහම යාපනයේ කලබලයක් ඇති වුණා කිව්වහම එදා ඔබේ අම්මයි ඔබයි මොනතරම් දුක් විඳනද කියලා ඔබට මතකද? ඒ වේදනාව මට දැනුන්නේ නැහැ පුතේ. ඒ වේදනාව මගේ දරුවන්ට දැනුන්නේ නැහැ. මෙතන ඉන්න බොහෝ දරුවන්ට දැනුන්නේ නැහැ. හැබැයි ඔබ අපි වෙනුවෙන් ඒ කැපකිරීම කළා. අපි සදාකල් ණය ගැතියි. පළමු සාර ධර්ම පාඩම අන් කාටවත් නෙමෙයි. ඒ උදාර රණවිරුවන්ගේ දරුවන්ට ඔවුන්ගේ බිරිඳවරු වාඩි වෙන්න. මට හැරෙන්නම් මාගේ දේශේ. මෙතෙන් සිට මා කියන වචනයක් පාසා ඔබගේ දෙසවන් පමණක් නෙවෙයි ඔබේ නෙතක පමණක් නෙවෙයි ඔබේ මුළු හදවතම මා සමග රැඳී සිටිය යුතුයි. අද ශ්‍රී ලංකාව තුල මේ සිංහලකම බෞද්ධකම මේ බෞද්ධ සාර ධර්ම මංකොල්ල කන්නට මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් පිටරටවල වල සුද්ධෝ බුරුතු පිටින් බුද්ධහම නඳනවා. රිකි මාටින් ගුරුතුමියනේ රිකි මාටින් කියලා කියන්නේ පොප් ගායකයෙක්. ඔහු එක සංගීත ප්‍රසංගයකට අය කරනවා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 100ක්. රිකි මාටින් සතුව තියෙනවා ගුවන් යානා දෙකක් ඔහුගේ පෞද්ගලික පාවිච්චිය. මේ රිකි මාටින් කියන ධනකුවරයා මේ ළඟදී BBC ට ඇවිල්ලා කියනවා මට මොනතරම් සැප සම්පත් තිබුණත් වැඩක් නැහැ. මට එක දෙයක් නැහැ. කුමක්ද? මානසික සුවය. මම හොයාගෙන ගියා මගේ ආගමික නායකයෝලා. ඔවුන්ට උත්තර නැහැ. ඊළඟට මම ගියා දලේලා මාතුමා කියන බෞද්ධ නායකතුමා හමුවට.
දලයි ලාමා තුමාගෙන් රිකී මාටි ඉගෙන ගන්නවා බෞද්ධ දර්ශනයෙන් කොහොමද මානසික සුවය ලබා ගන්නේ. අද රිකී මාටින් මොකද කියන්නේ? මම මෙතෙක් කල ජීවිතේ ලබාගත්ත ලොකුම වස්තුව අද මගේ නිවසේ මැදසාලේ තැන්පත් කළා. කුමක්ද? උත්තර. සත්‍යයයි. නමුත් මගේ අම්මලා තාත්තා තකරමට වැසිකිලි පෝච්චියට පිටිපැකට් එකට යාඥා කරනවා ලෙඩ රෝග සුව කරනවා කිව්වහම පන්සල දාලා වෙනත් ආගම් බදහන්න. යාඥාවෙන් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් නම් අර මහරගම පිළිකා රෝහලේ ඔච්චර සෙනග ඉන්නේ කොහොමද? එක දවසෙම සනීප කරන්න කියලා. කන්තලේ අපේ හාමුදුරුවෝ මේ ළඟදී මම එහෙ ගියාම හාමුදුරුවෝ මට කියනවා මහත්ය කියන කතාව ඇත්ත. මේ කන්තලේ ඉස්පිරිතාලේ අලුත් සැල්ලමක් පටන් අරගෙන. මොකක්ද අපේ හාමුදුරුවෝ? කන්තලේ ඉස්පිරිතාලේ එනවලු ඔය කියන මූලධර්මවාදී. ඇවිල්ලා දොස්තර මහත්තයාගෙන් අහනවලු අර අහවල් ඇඳේ ඉන්න ලෙඩා කවද්ද ඉස්පිරිතාලෙන් යන්නේ? දොස්තර මහත්තයා වෛද්‍ය වාර්තාවල් බලලා ගණන් හදලා කියනවා තව දවස් දෙකෙන් අපි ලෙඩාගේ ටිකට් කපනවා. ලෙඩා මේක දන්නේ නැහැ. මෙන්න වීරයෝ වගේ යනවා ලෙඩා ළඟට. අපි ආවේ ඔබට යාඥාවක් කරන්න දෙවියන් වහන්සේගේ නාමයෙන්. මේ යාඥාවෙන් හරියටම දවස් දෙකකට පස්සේ ඔබට ගෙදර යන්න පුළුවන්. බලා හිටියා වගේ ලෙඩා ගෙදර යනවා. යාඥාව හිත නැහැ දොස්තර මහත්තයාගේ. නමුත් අර ලෙඩා අර මූල ධර්මවාදී ආගම අදහනවා. මගේ දරුවනේ මගේ ඉල්ලීම මේකයි. මිල මුදලට තාන්න මාන්න වලට මිත්‍යාවට තමන්ගේ ආගම පාවලා දෙන්න එපා. සිංහ කවදාවත් තනකොළ කන්නේ නැහැ. බඩගින්න කොච්චර තිබුණා. මගේ සිංහල බෞද්ධ පින්නතුනේ මොනම විදිහකින්වත් තමන්ගේ ආගම තමන් පාවලා දෙන්න එපා. තමන්ගේ ජාතිය තමන්ගේ සංස්කෘතිය තමන්ගේ සංවරභාවය කිසි දවසක පාවලා දෙන්න එපා. පුතේ බුදුහාමුදුරන්ට අපහාස කරා. බුද්ධ රූපයට අපහාස කරා. මේ මගේ අතේ තියෙන්නේ පිලිපින් රටේ එක්තරා ආයතනයක්. බුදුහාමුදුරුවන්ගේ තැබෑරුම කොහෙද මේ ආයතනේ තියෙන්නේ? පිලිපින් රටේ. පිලිපින් රටේ මේ ආයතනේ ගුරු මෑණිවරුනි ලාංඡනය මේ ගණිකා මඩමක් අරක්කු තැබෑරුමක්. මේ තැබෑරුමේ ලාංඡනය බුදුහාමුදුරුවෝ. ලාංඡනේ තැබෑරුමේ ලාංඡනේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ විතරක් නෙවෙයි. මේ ගණිකා මඩමට ඇතුල් වෙන තැන ගහලා තියෙනවා ඉංග්‍රීසියෙන් ඒගොල්ලන්ගේ වෙළඳ පාට. This lift take you to enlightenment. මේකට යන කෙනෙක් නිවනට යනවා කියලා තමයි ගහලා. මට මහා වේදනාවක් ඇති වුණා මේ ආයතන දැක්කලා ලැබුණට පස්සේ. මට කරන්න පුළුවන්කම තිබුණේ ඒ රටේ ශ්‍රී ලංකා තානාපතිතුමා හමු වෙලා මේ බව දැන්වීම පමණයි. ඉන්පසුව ලංකාවට ආවට පස්සේ මේ අවුරුදු 8කට කලින් අත්තනකල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩල උත්සවය මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය හැටියට ඇවිල්ලා හිටියේ හිටපු ජනාධිපතිතුමිය අතිගරු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. එතුමිය වේදිකාවේ හිටපු නිසාම මාධ්‍ය වේදිකාව විශාල පිරිසක්. මට හොඳ අවස්ථාවක් ලැබුණා. මේ බෑග් එකේ තියෙන බුදුහාමුදුර කරපු අපහාස. මේ සියල්ලම ප්‍රදර්ශනය කරමින් මම මාධ්‍ය වේදිකෙන් ඉල්ලුවා මේ දේශනේ අඩංගු කරුණු සියල්ලක්ම මම වගකීමක් ඇතුළු ඉදිරිපත් කරන නිසා මේවා පුවත්පත්වල දාලා මගේ බෞද්ධ ජනතාව දරුවන්ව දැනුවත් කරන්න. අවස්ථාවක් සිංහලයා ගැන බෞද්ධයා ගැන කතා කරන්නටවත් අද මාධ්‍ය ආයතන කැමති නැහැ. නමුත් ගරුතර මහා සංඝරත්නයේ සුළු වරද්දක් වුණා. මේක පොල් ගෙඩියක් වලින් දානවා අපේ හාමුදුරුවෝ මඩ ගහ.
මා දන්නා පරිදි රජයක් විසින් අම්මලාට දරුවන්ට සතුටු හැකි එකම පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා මීට අවුරුදු 2කට කලින් මේ රජය. අතිගරු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්නයි මම එහෙම කියන්නේ. ජනාධිපතිතුමා මේ පනත ගේන්න හදනකොට සමහර මැති ඇමතිවරු ජනාධිපතිතුමාට කිව්වා ජනාධිපතිතුමා ඔය පනත ගේන්න එපා අපිටත් බඩේ පාරේ. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අපේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. හැබැයි එකම පත්තරයකවත් මේක මුල් පිටුවේ දැම්මේ නැහැ. ඇයි මේ පනත අපි හොඳයි කියලා කියන්නේ? අද කුලී වැඩක් කරොත් විදුහල්පතිතුමනේ රුපියල් 800ක් 900ක් හොයාගන්න. මේසන් බාසුනා කෙනෙක් වඩු බාසුනා කෙනෙක් රුපියල් 1200යි 1500යි පඩිය. හැබැයි හවස ගෙදර ගේන්නේ කී? හවස ගෙදර ගේන්නේ රුපියල් 200යි 300යි දරුවෝ 3 දෙනෙකුටයි අම්මටයි කන්න ගෙදර ගේන්නේ රුපියල් 300. ඉතුරු 900ම ඉතුරු 800ම කොහටද පුජා කරන්නේ? කසිපුතේ. මගේ දරුවා නම් මගේ අම්මලා නම් මෙතන ඉන්න අම්මලා කී දෙනෙක්ගේ හදවතට කතා කරලා ඇහුවොත් මගේ මහත්තයාගේ වේබදුකම නිසා මට දරුවන්ට හරියට කන්න දෙන්න විදියක් නැහැ කියලා අම්මලා කී දෙනෙක් කනලා කියයි. මගේ දරුවෝ කී දෙනෙක් කනලා කියයිද මගේ තාත්තගේ වේබදුකම නිසා මට හරියට ඉගෙන ගන්න බෑ කියලා. මෙවැනි පනත මතක තියාගන්න මේ පනතට අනුව අවුරුදු 21කට අඩු දරුවෙකුට සිගරට් එකක් විකුණන්න බෑ. මුදලාලිව අවුරුද්දක් හිරේට යවන්න. ගුරු මෑණිවරුනි මෙහෙ පොලිසිය අහන්නේ නැත්තම් දෙන්න කොළඹට ඔත්තු. අවුරුදු 21කට අඩු දරුවෙකුට සිගරට් එකක් විකුණන්න බෑ. හොරාරක් කුතිප්පල හොර කසපුතිප්පල වල තියෙනවා නම් මෙහෙ පොලිසිය අහන්නේ නැත්තම් දෙන්න කොළඹට ඔත්තු. ඇයි? ගෙදර තාත්තා බොනවා නම් ගෙදර තාත්තා බේබද්දෙක් නම් අපි මොනතරම් දේශන කරත් අපේ හාමුදුරුවෝ මොනතරම් බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ගෙදර තාත්තා බේබද්දෙක්. පුතේ මම ප්‍රශ්නයක් අහනවා මට ඇත්ත කියන්න. මට බොරු කියන්නේ නැහැ ඔයගොල්ලෝ. මම දන්නවා. කාටද අත උස්සලා ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ තාත්තා කවදාවත් මත්පැන් බොන්නේ නැහැ. මගේ තාත්තා මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා මගේ තාත්තා කවදාවත් මත්පැන් බීලා ඇවිල්ලා රණ්ඩු කරන්නේ නැහැ. මගේ තාත්තා මත්පැන් කටේවත් තියන්නේ නැහැ කියලා අත උස්සන්න පුළුවන් බොරු කියන්නේ නැතුව අත උස්සන්න පුළුවන් දරුවෝ ඉන්නවා නම් අත උස්සන්න බලන්න. බල බල අත උස්සන්න එපා මම අහනවා. මගේ පුතේ ඔබේ අම්මා ඇවිල්ලාද? කොහොමද? නැගිටින්න ඔබ. ඔ මේ දරුවාගේ අම්මා. මේ දරුවා කියන්නේ ඇත්තද? සත්‍යයි. කිසි දවසක මහත්තයා බොන්නේ නැහැ. බොහොම හොඳයි ඔබතුමනි. ඔය සහතිකේ පන්සලේ හාමුදුරුවන්ටවත් දෙන්න බෑ මේ දරුවා දුන්නු සහතික. හරිම ආඩම්බරයි. හරිම ආඩම්බරයි. පාඩි. විදුහල්පතිතුමනි. දරුවෝ කීයෙන් කී දෙනාටද ඇත්තට මට උස්සන්න පුළුවන්? තාත්තගේ පුංචි වැරද්දක් නිසා දරුවෝ මොනතරම් අසරණ වෙනවද? කමක් නැහැ. මම කියන්නේ කරන්නේ. ගෙදර තාත්තා බොනවට මම වැඩියෙන් බනින්නේ කාටද? 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 අම්මට හරියට හරි. අයියේ අම්මා තමයි ලයිසන් එක දෙන්නේ මහත්තයාට බොන්න. ඈ? මොකද අපි දෙන්න ලයිසන් එක? ඌ කනමදේ වගේ කටින්නේ බොන්නේ. මං කියන්න මොකක්ද ලයිසන් එක? මේ ළඟදී අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආවා මාව හොයාගෙන අනේ මහත්තයෝ මගේ මහත්තයා බොනවා පොඩ්ඩක් අවවාද කරන්නකෝ. විදුහල්පතිතුමනි ඌරා මොනවද කන්නේ වගේ තමයි බොන එක බොන්නේ නැහැ කිව්වෝ. මං අවවාද අවවාද කළා විනාඩි 45ක් අවවාද අහගෙන ඉඳලා මේ දෙන්න ගියා. සුමාන දෙකකට පස්සේ මේ අම්මයි තාත්තයි ඉදිරියට එනවා මං දැක්කා.
නගරේ. මම තාත්තගේ පැත්තෙන් යන්නේ නැතුව අම්මගේ පැත්තෙන් ගිහිල්ලා ඇහුවා ඔබතුමිය මහත්තයා දැන් බොන්නේ නැතුව ඇති නේද? නෑ බොන්නේ නෑ. මං කොහොමද හරියට කියන්නේ? මහත්තයා බොනවද නැද්ද? නෑ මේ හවසට ටිකක් මේ වැඩ ඇරිලා එනකොට ටිකක් ඇඟේ අමාරුවට චුට්ටක් විතර බොනවා. ඔන්න දුන්නා ලයිසන් එක. මොකද්ද? ඇඟේ අමාරුවට බොනවා. ඇඟේ අමාරුවට බොනවා නම් කවුද වැඩියෙන් බොන්න ඕනේ? කවුද? අම්මා. මාස 10ක් කුස ඇතුලේ දරුවා තියාගෙන ඉන්නා වගේ අමාරුවක් අපි කාටවත් දැන්නලා තියෙනවද මහත්තයා? මාස 10ක් දරුවා කුස ඇතුලේ තියාගෙන ඉන්නවා. එතකොට ඇඟේ අමාරුවට කියලා අම්මා බොන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? මේ බොරුනේ. ඇඟේ අමාරුවට බොනවා, දුකට බොනවා, සතුටට බොනවා, හීතලට බොනවා, බේබද්ද මොනවා හරි පට්ටපල් බොරු. අපේ මහත්තයා හරි හොඳයි. නමුත් අනේ ටිකක් බීලා ආපුවාම මහත්තයා මේ මට තඩි බානවා. මොකද මේ මහත්තයාට බිව්වහම මතක නෑනේ. ඔන්න දුන්න තව ලයිසන් එකක්. මොකද්ද? බිව්වහම මතක නෑ. 4 ගාතෙන් ආවත්